මේක අන්තිම වතාව හොඳේ. මේ සැරේ කෙල්ල බැලුවේ නැත්තම් මගේ ජීවිතේට මං ආයි බලන්නේ නැහැ. කමන්නේ ආයි බැලුවේ නැතුනට කමන්නේ මේ සැරේ බලපන්කෝ. ඒ ඇති හොතරම. දැන් හරිනේ. ඒබා. ශ්‍රීවල්ලි බලනවා බං. ඔහොම hina වෙනව බං. ඒ බලනවද බං ඇත්තටම? ඈ. හරි. බලන මොකද්ද කරන්නේ? දිගටම hina වෙනවා තමයි යකුනේ. නිකන් hina වෙනවා වගේ බං. නිගිරිටනවා වගේ නෙමෙයිනේ. hina වෙනවනේ. hina වෙ කියලා මම ඉන්නේ බං. ඒකනේ මම රුපියල් 1000 වැඩ කරනවා. උඹත් hina මෙයා. මට hina යනවා බං. දැන් කෝලම් කරේ තියන්. යමොල්ල බං ඉක්මනට. මට දැන් තමයි තේරෙන්නේ බං. මොකක්ද දන්නවද? මං ඒක දිහා බලන වෙලාවට ඒක මං දිහා බලලා නැහැ. ඒක මං දිහා බලන ඉන්න වෙලාවට මං ඒක දිහා බලලා නැහැ. ඒකෙල්ල මාව බලපු වෙලාවෙදිම මම ඒකියෝ බලද්දි ලැජ්ජාව දරා ගන්න බැරි වුණා. ඒක තමයි. මට දැන් හොඳටම ෂුවර් මේකෙල්ල මට කැමතියි කියලා. ඒකනේ බං මට නිකන් පස්සේ යන්න හිතෙන්නේ. ඒක තමයි. මම ගිහලා කෙලින්ම කතා කරමු වැඩි ගැන. මේ කොහෙද යන්නේ? මේ මචං ඕනේ නැහැ. මල ලෙඩක් වෙනවා අන්තිමට ඕක. ඒ බූරුවෙක් වගේ කියවන්නේ තෝ වරෙන්කෝ යන්න. අනේ අයියේ යන්නේ බා. අනේ අයියේ. ශ්‍රීවල්ලි. මොකද බබු මන් දිහා බලලා ඉනාවුනේ? ඔයා මට මනාපයිද? චි. තමසරේ මොකටද මම මනාප වෙන්නේ? එහෙනම් මොකටද බබු විරිත්තුනේ? සල්ලි දෙන hina වුණා ඉච්චරයි. සල්ලි? මොන සල්ලියක්ද? මම ඔහෙව බලන්නේ නැතුව පස්සවනවනේ යනවා කිව්වලුනේ. පස්සවනවනේ යන කතාවක් මොකක්ද? ඒක තමයි. ඔහෙ ගියාලුව කේසවා. සල්ලි දීලා hina වෙන්නේ කිව්ව hina වුණා. ඒකට තුහා මාත් එක්ක hina වුනේ. ඒ හැරෙන්න වෙන මොකුත් නැහැ. චිරංජීවගේ බයිස්කෝප් එක බලුවනේ. හරිම ලස්සනයි. ගෝස් පාඩර් සමෝසත් කෑවා. තව 200කුත් ඉතුරුයි. හෙට කොහෙටද එන්න ඕනේ කිව්වොත් ඇවිල්ලා hina වෙලා යන්න. ඉතුරු ගාන හරිනේ එතකොට. අප්පද බොල මූ කිව්ව මේ රුපියල් 10 පූජාව කියන මේක වෙන්නේ. එන්න ඕනේ කියලා කිව්වේ නෑනේ. චේ. මේ ඌර මගේ නම්බුව හැන්දි ගෑවලම දැම්මනේ. ඒ කේසවා. ඒ කෙලුව නේද මට. ඒ කේසවා කොහෙද යකෝතෝ? ඕකට තද වෙලා එනවා. දෙයාමුතුරුනේ මං යනවා. හරි මචං ඔබ හිත කරන්නේ අනේ මචං අනේ. දීලා hina වෙන්න කියලා කිව්වද ඒකිට? ගෑනු ළමයි දිහා බලලා ආදරේ කරනවා කියන හැඟීම ඔබ නැතිම කරලා දැම්මා. චී කාලකන්නේ. යකෝ කෙල්ලෙට බල කරලා සල්ලි දීලා hina වෙන්නේ කියලා එහෙම කියනවද බං? මං එහෙම එකෙක් නෙවෙයි යකෝ. මම මේ හරි අහිංසක මිනිස්සයා. නෑ අයියේ මගේ මුළු නම්බුවම හැඳි ගෑවිලා ගියා. ඒකේ කීයක් ගත්තද උඹ කීයක් දුන්නද? රුපියල් 10යි. 1000ද? hina වෙන 1000ක්? දැන් කොහමද නරක නාම ඇවිල්ලා ඉවරයිනේ. 5000ක් දෙන්නම් කියපන්. ඇවිල්ලා උම්ම එකක් දෙන්න කියපන්. මොකද බජන්? 5000ක් දෙන්නම් උම්ම එකක් දෙන්න කියපන්. උඹ එහෙම එකෙක් කියන මං හිතුවේ නෑ බං. නෑ මං එහෙම එකෙක් නෙවෙයි. මං ගොඩක් හොඳ එකෙක්. හැබැයි උඹ තමයි ඔක්කොම විනාශ කරේ. ඉතින් තෝම තමයි මේ ප්‍රශ්නේ ඉවර කරන්න ඕනේ. හරිද? ඉතින් කොහොමද ඉවර කරන්නේ? ඉවර කරන විදිය මං කොහොමද ඒක හොදන්නේ? කොහොම හරි ඉවර කරපන්. මචං දැන් මේ විතර විකාරකයෙක් ඉන්නේ නැතුව 5000 පූජා කරපන් කියලා. ඵලයන්. ටොන් 1000ක සින්ඩිකේට් බඩු. වටිනාකම් බැලුවොත් කෝටි 200ක්. චෙන්නයි වලට යන්න නොදී මෙතනින්ම නවත්ත ගන්න ඕනේ. අර මංගලම් සීනෝ අපිට බඩු ටික අහුනෝ වෙන්න හංගලා තියෙන වැත්තේ. සමහරට කොණ්ඩා රෙඩ්ඩික ගබඩාවට එන්න ඉඩ තියෙනවා.